අය උන්දට ඕවා කරන්න වෙලාවක් නැහැ. ගත්තා ස්කූටරේ, ගත්තා පෝරුවක් විතර ෆෝන් එක තියාගත්තා කනේ. ගම්ම වටේ යනවා ගෑනු පුතා. ගෑනු කුලප්පු වෙලා ඉන්නේ. ගෑනු කුලප්පු වෙලා. ඒ කුලප්පුවට යන ගමන හසුරුවා ගන්න මෙවුන්දලා සල්ලි හොයනවා. සල්ලි හොයන ක්‍රමේ පස්සේ මං කියනවා. ගෑනු බාගෙට බාගයක් පුතේ බාහිර ඔය තියෙන කම්පැනි වලට බැංකු වලට ණය වෙලා පෞද්ගලික. අරකා සතියෙන් සතියට ඉරිදාට ඇවිල්ලා හෝන් ගහනවා. ඉස්සරහ දොර වහලා පිළිකන්නෙන් පැනලා මානගොල්ලේ ඉඳගෙන ඉන්නවලු අරු යනකම්. ගෑනු හදාගෙන සමිති ණය අරගෙන මිනිහා විකුණ ණය ගෙවා මිනිහා නිවාඩු වෙනකොට පඩිය නැ. ගෑණි සැටි අරන් පුතා. සැටිය බිත්තර දාන්නෙත් නෑ. සැටියේ අල බහින්නෙත් නෑ. සැටියේ කරල් හැදෙන්නෙත් නෑ. ඒ හින්දා ගෙවන්න සැටියෙන් බෑ. මිනිහා එවාපු පඩිය අහට්ටයි මෙහට්ටයි හැම තැනටම දීලා විශේෂයෙන් ආමි එකේ ඉන්න අප්පලාගේ ගෑනු, නේවි එකේ අප්පලාගේ ගෑනු, ගුවන් හමුදාවේ අප්පලාගේ ගෑනු ඕකමයි කෙරුවේ. පොලිසිය අප්පලාටද එසේමයි. ආයක දෙකක් නෑ පුතා. ඒ කිලාගේ තියෙන නොහොබිනාකම් හින්දා ඇයි ආන්දරෝ ගෑනුන්ට බැන්නේ. මම මේ කිව්වේ ඇත්තම කතාව. ඔයාලා මං කියන හැම වාක්‍යයකම මුලට සමහර කියලා දාගන්න. එතකොට සමහර ගෑනු, සමහර මිනිස්සු, සමහර නිලධාරියෝ, සමහර හාමුදුරුවරු, සමහර පූජකයෝ කියලා වැටෙනවනේ. එතකොට සමහර කියන කොටසේ ඔබ ඒකේ නැත්තම් ඔබට ගැටලුවක් නැහැ. ඉන්නවා නම් ඒක ඔබට. එහින්දා උතුම් නොවන මිනිසුන් හැදෙන්නේ ඔවැනි නොමනාකම් මෝඩකමට කළාම. එකෙන් අත මිදෙන්න වීරිය කරන්න. එතකොට අනත්ත් සංහිතෝ ඔබට කවදාවත් විනාශයක් නැතුව ගොඩ නැගුණ හැකි. නැත්තම් උරුම වෙන්නේ විනාශයම. සැප පතා යන ගමනේ පුතා තියෙන්නේ අනත්ත් සංහිතෝ අනර්ථකාරී විනාශයක්මයි. ඒක ලංකාවට උරුම වෙලාද නැද්ද? උරුම වෙලා. මම මුලදී කිව්වා ලක්ෂ 4 ගානේ එකෙක් ණයයි කියලා. කෝටි 2ක් සෙනග ලක්ෂ 4 ගානේ වෙච්චාම ගාන හදලා බලන්නකො බින්දු ගාන. කියා ගන්න බැරි තරම් ලොකු ගානක් ඒ තරම් ණය බරින් මිරිකිලා තව අවුරුදු 20ක් විතර යනකොට අර 1800 ගණන් වල සුද්දන්ට යටත් වෙලා ටොකු කෑවාසේම මතු අනාගතයේදී අවුරුදු 20ක් විතර යනකොට පිටරටියෙකුගෙන් හෝ ස්වදේශීය ජාතියකින් හෝ ඔබට ටොකු ඇනලාම ඔබේ හැදෙන වැඩෙන තැනෙන එකාට හිරිහැර කරනවා, මරනවා, විනාශ කරලා දානවා. ඒක තමයි ඇත්ත. දැන් ඔය හැදුවාට ආදරේ කියලා ඕකාට පුතා පර ජාතිකයෙක් ටොකු ඇනලා මරණ එක මට මැවිලා පේනවා. හේතුව එතෙන්ට තල්ලු කෙරුවේ ඔබමයි. මෙතන කවුරු හරි ඉන්නවද පන්සිල් පද 5 රකින්න? අපේ හඳුන්නේ මං කියලා කියන්න හිතෙනවා ඇති අරුන්දලාට. ආය බලන්න දෙයක් නැහැ, ඉන්න බැරුව ඉන්නේ ඔය. මං කියලා කියන්න හිතෙනවා. 8 සිල් ගත්තට පුතා පන්සිලුත් නැහැ කාටවත්. මං හොඳට දන්නවා මේ උන්දලා 8 සිල් ගන්නෙත් බොරුවට, පන්සිලුත් නැහැ. නිකන් හිතන්නකො පඩි පෙළක් තියෙනවා අඩි 8ක්. පඩි 8කින් යුක්ත පඩි පෙළක් තියෙනවා. කාට හරි හිතෙනවා මේ පඩි පෙළ ගොඩ වෙන්න. පළවෙනි එකට අඩිය තියෙනවා. තියෙනකොටම උන්දට කුලප්පු ඇවිල්ලා හිතුනොත් එකෙන් එකටම යන්න බෑ, තියෙනවා 8 වෙනි එකට කියලා. ඔවුන්ද 8 වෙනි එකට තියන්න හැදුවොත් කකුල පුතා මැද ටික ඇරලා හැම ගහගෙන මැරනවා මිසක් මෙවුන්දට ගමන ගියාකිද? ගමන යන්න බෑ, හැම ගහිලා මැරනවා. දැන් ඒකම තමයි කරගෙන තියෙන්නේ මෙවුන්දලා.
හැම ගිහිලා ඉන්නේ පුතා නාකි වෙලා. මං කිව්වේ මං අර පූජා කරු පන්සලක් තිබ්බා කියලා. ඒකට වයසිල් ගන්න ආවා කට්ටිය. අපේ පළාතේ ඉඳන් ලාභියෝ ඉන්නේ පුතා. හැම කුලයකම අය ඉන්නවා සමාජ ක්‍රමේ. ගොයිගම ආපු කට්ටිය ආපුවාම පැදුරේ වාඩි වෙලා මුළු ටික මෙහෙම නමාගෙන ඉන්නේ පුතා. අර අනිත් මිනිස්සු ඉඳගානීලු පෑගේලු කියලා. ඒ කිලාට මම වසල සූත්‍රයේ කිව්වා එදාට පස්සේ එන්නේ ආයේ. එදාට පස්සේ ආවේ නෑ. වසල සූත්‍රයෙන් බණ කිව්වහම ආයේ එන්නේ නෑ පුතා ගොයිගම අය. ඒකෙන්ම පේනවනේ උන්දලයි බෞද්ධකම. වසල සූත්‍රයේ තියෙන්න බෑ බුදුදහමට. ඒක බුදුදහමේ නෑ. බුදුහාඳුරෝ කියලා නෑ කියලා මේ උන්දලාගේ හිතේ. ගොයිගම අය. ගොයි හුඹස්සොල නින්නේ. එක තැන පල්ලෙන්. එළියට ඇවිල්ලා බලාපන් ඇයි ටිකක්. ලෝකයේ දිහා විනිවිද. එතකොට තමයි බෞද්ධ දර්ශනය පේන්නේ. ඇත්ත ඇති සැටියෙන් පේන්නේ. ආත්මාර්ථකාමී කොහොමද කියනවා නම් රොඩියා ඇමති නම් මෙවුන්ද වඳිනවා. ගොයිගම නෑ එතකොට පුතා. රොඩියා ඇමති නම් වඳිනවා. දුවවත් ගෙනල්ලා පෙන්නලා මේකිට පත්වීම දෙන්න සර්. මේ එම්බුලත් අත. මල් මාලේ දාලා පිරි අරගෙන වේදිකාවේ තියලා පල්ලමේ ඉඳගෙන ගීතිකා කියන්න මෙවුන්දට හොඳයි අර නීචයාට. ඇමති රොඩියා බව දන්න හින්දා මම මේ කියන්නේ. ඇමති රොඩියා කියලා මං හොඳට දන්න හින්දා කියන්නේ පුතා මේ ළඟදී කියනවා. ඒක ඇමතියෙක් ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ කියනවා 118ක් මහ බැංකු මංකොල්ලෙන් ගත්තු සල්ලි හොරට අරන් තියනවා කියලා. පාර්ලිමේන්තුවේ 118ක් අරන් තියනවලු කියලා මිනිහා පාපොච්චාරණයක් කෙරුවානේ. ඒ හින්දා මාත් කැත නැතුව කියනවා පුතා රොඩියෝ එකේ ඉන්නේ. මටත් කියන්න පුළුවන් කැත නැතුව. ඒකේ රොඩියෝ ඉන්නේ කියලා. මහා අධිපතියාගේ ඉඳලා රජ්ජුරුවන්ගේ ඉඳලාම වසලයෝ කියලා කිව්වට දුක නැහැ. හේතුව පුතා වසලයන්ට ආරක්ෂාව දෙන්නෙත් වසලයෙක්නේ. හොරාව ආරක්ෂා කරන එක මහ හොරා නෙමෙයිද? ඔයාලා කොච්චර යුනිෆෝම් දාගෙන අල්ලන්න හැදුවත් පුතා මේ ගමේ පොල් හොරකම් කරන එකේ අහු වුණොත් මිස අර මහ හොරු කවදාවත් ඔයාලට අල්ලන්න බෑ. නිකන් බොරුවට දත කන්න එපා. මගේ මල්ලි එච්චෝයි මාත්‍යා අනුරාධපුරේ. එච්චෝයි අනුරාධපුරේ මගේ මල්ලි මං ඕකටත් කිව්වා. තෝ කොච්චර දත කෑවත් තොට පුළුවන් වෙන්නේ. මේකේ ඉන්න හීන් ගංජාකාරයෙක්. හීන් කසිප්පුකාරයෙක්. හීන් හොරෙක් ඇල්ලුවොත් මිසක් දල ඇති එකෙක්වත් තොපට අල්ලන්න බෑ කිව්වම. ඇයි? එවුන්ගේ අයිතිකාරයෝ ඇමතිවරු හින්දා. දල ඇති හොරුන්ගේ අයිතිකාරයෝ පාර්ලිමේන්තුවේ ඉන්න හින්දා. අරක්කු බාර්තික ඔක්කොම ඒ අප්පලාගෙන. කොහොමද මහත්තයා අරක්කු නවත්තන්නේ? මතට තිත කියලා වැඩසටහන් හදනව නේද? රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කරනවා ලක්ෂ ගාණක් වියදම් කරලා. කාටද කියන්නේ? කියන්න විදියක්. කටපාන ඇති එකෙක් නෑ. මට ආරාධනා කරන්නෙත් නෑනේ පුතා මං චූටියෙක් කෙනෙක්. මං චූටිම චූටි හාඳුරු කෙනෙක්. ඒ හින්දා මං ගාව අර ඇද්දල් දාපු මිට තියෙන මෙහෙම කරේ තියාගෙන ඉන්න පුළුවන් විජිනිපත් නෑ. කෝඩු කෑල්ලක් ගාපු තල් කොලයක් මට තියෙන්නේ. ඒක තියාගෙන මං කියන්නේ. මට රාජකීය සිංහයෝ දාපු පුටු නෑ. රාජකීය වාහන නෑ. අර කතර කොල්ලෙක් ඉන්ටර්නෙට් එකෙන් බණ අහලා ඉවරලා පූජා කරමින්දා මං ඒකේ කැතක් නැතුව බණට වත් වෙනවා. නැත්තම් පාරේ බස් එකේ ඇවිල්ලා මල්සිරිපුරින් බැහැලා වරෙව් කියලා කාට හරි කියලා බයිසිකලයක් ගෙන්නාගෙන මං එන්නේ. එහෙම තමයි මං බණට ආවේ. මට ළඟට යන්න පුළුවන් දුර ගිහිල්ලා එහෙම. ඒ හින්දා ඔබ වහන්සේ ගොඩාක් දුක් විඳින්න එපා. ඔය සාසනික ක්‍රියාව ඔබ වහන්සේගේ දිවිතෙක් කරන්නට මගෙන් පූජාවක් කියලා කොල්ලාගේ 35 වෙනි උපන්දිනේ දවසේ 2,20,00,000ක් දීලා ඔක පූජා කෙරුවා මට. බාන්නකො පින්වතාගේ පින්වන්තකො. ඒ මිනිහම කෝටි 2ක් දුන්නා.
බුදු පිළිමෙත් හදලා ඉවර කරන්නකො ඕක හීනයක් නේ ඉතින් කියලා. මිනිහට සල්ලි ඇති හාමුදුරුවනේ කියලා ඔබට හිතේ. කවුද දන්නවද ඒකොල්ලා? වීදි දරුවෙක් පුතා. කොල්ලා වීදි දරුවෙක්. ඌ ලැජ්ජ වෙන්නේ නැහැ මම මෙහෙම කිව්වට. මුඩුක්කු සමාජයේ හැදිච්ච කොළු පැටියෙක්. මිහි මඩලෙන් බින් අඟලක් උරුම එකෙක් නෙවෙයි. හැබැයි අවුරුදු 35 වෙනකොට බලන්නකො ළමයාගේ වීරිය කොච්චරද කියලා. අවුරුදු 35 වෙනකොට කොළඹින් අක්කර ගානක් අරගෙන තියෙනවා දැන්. යාන වාහන පුරෝලා තියෙනවා යාඩ්වල. කම්කරුවෝ 300ක් ඉන්නවා සේවකයෝ. දිසාපති කාර්යාලයක් වාගේ එයාගේ කොන්ට්‍රැක්ට් ආයතනයේ කාර්යාලය. රට පුරාම ආගමික පින්කම් වල නියැලිලා වැඩ කරනවා එයාගේ ප්‍රමාණයට හැකි ආකාරයෙන්. ඒ තරම් උතුම් ගති ලක්ෂණ තියෙන මිනිස්සු පුතා මේ දහම් දීපයේ නැත්තේම නෙමෙයි. ඒ පින්වන්තයෝ මුණ ගැහුනේද මා ලෞතුරා බුදුබණ මේ සමාජයට කියූ බැවින්. ඉතින් මගේ හිතේ සතුටක් තියෙනවා පුතා. මං ඇත්ත කියාපු එකෙන් ඉගෙන ගත්ත පිරිසක් ඉන්නවා අය කියලා. බුදුදහම දුටු අය ඉන්නවා අය කියලා. ශාසනයේ චිරපැවැත්මට කටයුතු කරන පුණ්‍යකාමී හිත් ඇති කරගත්ත ඇත්තෝ ඉන්නවා කියා මන් අවබෝධ කරගෙන තියෙනවා. මන් සතුටක් ලබනවා. සිල් ඕනේ සිල් බින්දෙන කාලෙට. ලෝකයට එක්ක බද්ධ වෙලා ලෝකයට එක්ක ගැටෙන කාලෙට තමයි සිල් ඕනන්නේ. අවුරුදු 12 විතර පැන්න තැන ඉඳලා අවුරුදු 50ක් විතර යනකම් තදින් ශික්ෂාකාමීව සිල් රැකගෙන යා යුතුයි. අවුරුදු 60ක් විතර හයිය තියෙනවා අපේ සමාජයට. අවුරුදු 60ක් තරම් කල් සිල් රැකිය යුතුයි. නමුත් පුතා 60 පැනලා හොට බිම ඇනුනහම අපි යනවා සිල් ගන්න. එතකොට පුතා සිල් තමයි. ගත්තත් නැතත්. අය පයින්නේ පැනපු කඩුළු. ඒවා ඉවර කරලා තියෙන්නේ. හැබැයි බලන්නකො ඉස්කෝල වයසේදී මෙතන ගුරුවරු ඉන්නවා නම් ප්‍රචණ්ඩකාරී විදියට හැසිරෙන්න පටන් ගන්නේ ගුරුවරුන්ට අකීකරු වෙන්න පටන් ගන්නේ අවුරුදු 12 පැනපු ගම. වැඩිවිය පැමිණෙනවත් එක්කම්ම එහින්දා සීලය පුතා එවකටයි ආරක්ෂා කරන්න වීරිය කළ යුත්තේ. ඒකට පුංචි කාලේ ඉඳලා මඟ පෙන්වාගෙන ඇවිල්ලා ආකල්පෙහි පිහිටුවේ නැත්තම් කොල්ලන්ව හදන්න බෑ, කෙල්ලන්ව හදන්න බෑ. ඒ හදාගන්න බැරි ලෝකයේ දැන් උදා වෙලා තියෙන බැවින් වැඩිපුරම නවීන පන්නයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ අපේ රටේ තලත් ඈනි පිරිසවත්, නාකි පිරිසවත්, තරුණ පිරිසවත් නෙමෙයි ළමා පිරිසලු. 14000ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ පහුගිය මාස 4. 14000ක්. දඩ ගහලා තියෙනවා පුතා. කෝටි 5ක්ද කොහෙද? දඩ ගහලා තියෙනවා. 14000කට කෝටි 5ක් ගහලා ඇති පළක් තියේද පුතා? 10කට කෝටි 5 ගහුවා නම් මට දුක නැහැ. 14000කට නේ ගහලා තියෙන්නේ කෝටි 5. ඒකෙන් පළක් නැහැ. මිනිහෙකුට දැනෙන්න වදින්න ඕන පුතා කනට. දැනෙන්න වදින්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ ඒක අහිරේට යනවනේ. දඩේ ගෙවා ගන්න බැරුව. මං අල්ලන්නේ පුතා හරිම චූදිත යන්නේ. අරක්කු පෙරපු එක ආදාන තරව්කාරයව ගෙනියන්නේ නැහැ මං ගෙනියන්නේ මුදලාලියව. ඔය අරක්කු පෙරණ එකේ වැඩි කොටසක් ඉන්නේ තරව්කාරයෝ පුතා උසාවියට ඉදිරිපත් කරන්නේ. මුදලාලියා අයින් වෙනවා. තරව්කාරයෙක් දැම්මා. මුදලාලියා අපදීලා ගත්තා. මුදලාලිට පෙර වැරදිත් නැහැ, අලුත් වැරදිත් නැහැ. තරව්කාරයන්ට තමයි තියෙන්නේ වැරදි. මාරු කර කර කසිප්පු වලට ගැති කාලකන්ණි පෙරේතයෝ ගම් වල ඉන්න හින්දා ඔය පව්කාර මුදලාලිලාගේ සල්ලි වලට යට වෙලා බිල්ලට අහුවෙච්ච උන් ඉන්නවා මේ ගම් වල. ආන්ගේ නිවටයොන්ට දඩ ගහන්නේ නැහැ පුතා මන්න.
හරි ඇහැක් ඇති නීතියක් රටේ තිබුණා නම් පාලනයක් තිබුණා නම් දඬුවම දිය යුතු පුද්ගලයාටම දඬුවම දෙන්න නීතිය පසක් කරනවා. එහෙම එකක් නෑ පුතේ. පව්කාර හෙටක් උරුම ශ්‍රී ලංකාවට වෙච්ච ඉරණම මේක. අරුවයි මෙව්වයි ඔක්කොම දානේ ගේකට ගියපුවාම පුතා ඒ දෙන ඒවා කාපා. අහල පාල හිටියා කිදාඳුරු. අහල පාල ඉන්න බෑ. ඈ බලම් මසුත් තියෙනවා. වැව් මාළුත් තියෙනවා. මූදු මාළුත් තියෙනවා. බිත්තරක් තියෙනවා. හාල් මැස්සොත් ඉන්නවා. කරවලක් තියෙනවා. සැමනුත් තියෙනවා. මෙව්වා උයලක් තියෙනවා. බැදලක් තියෙනවා. කරකොල්ලක් තියෙනවා. කිරිත් තියෙනවා. ෆුඩ් සැලඩ්ුත් තියෙනවා. පුඩිනුත් තියෙනවා. වටලප්පනුත් තියෙනවා. කේක් තියෙනවා, කැවුම් තියෙනවා, මුං කැවුම් තියෙනවා, පැණිවලලු තියෙනවා, කොමල වටා තියෙනවා. අරකද මේකද එව්වත් තියෙනවා. මෙහෙම පුතා ඒ පූජා කරනෙව්වා බැලුවොත් එහෙම වෑංජන පොලිම මෙතන ඉඳලා ආවාස ගේට විතර ඇති ගෑනු පොලිම මේ ඔක්කොම පිළිගන්න ආපුවාම ස්වාමින් වහන්සේලා වළඳලා ඒ කලවම් වෙලා එන අවසාන ප්‍රතිඵලය කොහොම ඇද්ද පුතා? නායා පොළඟ කුණ කට්ටා මාපිලා කරවලයා හබරලයා ආදී සතුන්ගේ දලවල විස. මැස්සා මදුරුවා කොඳුරුවාගේ තුඩේ විස. ගෝනුස්සා හුම්බුලුවාගේ වලිගේ විස. දුර්ගුණයන්ගෙන් පිරිච්ච මිනිස්සුන්ගේ පුතා සකල සරුවාංගෙම විස. වැඩිපුරම විස තියෙන්නේ මිනිහාගේ. ඒක ප්‍රායෝගිකව මම පෙන්නන්නම්. වර්තමානයේ අද දවසේ මාතලා රෑ ප්‍රවෘත්ති බලන්න මේ රටේ මිනිස්සුන්ට හානි කරලා තියෙන්නේ හොඳට බලාගෙන ඉන්න අලියොද කොටියොද වලස්සුද එහෙම නැත්නම් මේ මානව ජන සමාජයේ මිනිස්සු විසින් මිනිස්සුන්ටද කියලා හොඳට බලන්නකො. ඔය කරණීයමෙත සූත්‍රයෙන් මොකද අම්මා කියන්නේ? ආවල් එක්කද දන්නේ ආඳුර ඕක කියනවා. ඕක කියලා අපේ නුඟුල් බඳිනවා. නූලේ තමයි ඔක්කොම තියෙන්නේ කියලා මෙවුන්දලා හිතේ තියාගෙන කඩප්පුලි කොමේ යන්න නූල බැඳගෙන යනවා පුතා. එවුන්ට පිරිත් නූල් බඳිනවා පුතා. අපේ ආඳුරු බඳිනවා එවුන්ට ගිහිල්ලා විදේශ සංචාරේ. ගිහිල්ලා ඇවිල්ලා කොරාපු දේ පෙර රජදරුවෝ හදාපු වැව් ටික වැහිලා ගියා. ඇලදොල ටික වැහිලා ගියා. කඳු ටික හොරෙන් කපලා වික්කා. කන්ද කපනවා දැක්කේ නෑලු ඒක. බලන් අර අතන පොල් ගහවෙල මහ කන්ද කපාගෙන වික්කා. අවුරුදු ගානක් දැක්කේ නෑලු පත්තරෙන්ලු දැක්කේ. රටේ රජුරුවෝ කියන්නේ මාත්‍යා. මේ අහිංසක මිනිස්සුන්ට තලනවට වඩා ඔබතුමාලට පුළුවන් නම් ලොකුම හොරු අල්ලන්න අප්පා. ඒක තමයි ගෞරවය. ශ්‍රී ලංකා කොස්තාපල්වරයෙකුට බලය තියෙනවා පුතා. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති හැර අනිත් ඕනෑම එකෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් නේද? එහෙම දීලා තියෙනවනේ. ඔබට එහෙම අයිතිය තියෙනවා. පුජ්‍යලික ආරක්ෂාවේ අයිතිය කියන නීතියට අනුව ඔබට ඒ අයව අත්අඩංගුවට ගත්ත හැකි. තමාගේ ජීවිතයත් අන් අයගේ ජීවිතත් තමාගේ දේපලත් අන් අයගේ දේපලත් සුරක්ෂිත කිරීමෙහිලා ඒට එරෙහිව නැගී සිටින්නාගේ මරණය දක්වා ක්‍රියාත්මක වීමට ඔබට අයිතිය ඇත කියලා නීති පොතේ තියෙනවා පුතා. මං ඒ වගන්තිය කියවලා තියෙනවා. ඒ හින්දා අවබෝධයෙන් පොලිස්පතිතුමා අලුතෙන් ආපේ කෙනා නම් ටිකක් හොඳයිලු කියලා ආරංචියක් තියෙනවා. කොහොමද හරියට දන්නේ මං? හොඳයි කියලා කියන්නේ හරියටම නීතිය ක්‍රියාත්මක කරනවා නම්. අරක එපා කියනකොට නවත්තන්න මගට ගිහිල්ලා ඒක හරියන්නේ නැහැ පුතා. ගෙදර ගියත් ඒක හරියටම කරන්න ඕන. මොකක් කිව්වත් නවත්තන්න. ඒක ආයෙන දවසට ඌට වෙඩි තියන්න ඕන. අර මහා එක එනකොට හොරා බේරන්න ආන් ඌට වෙඩි තිබ්බනම් හරි.
ඒ තමා ඉතිහාසගත වෙන සැබෑම නිලධාරියා පුතා. එහෙම සත්‍යවාදී ලෝකයකට පාර කපන්නේ නැත්තම් කවද්ද ඒක හරියන්නේ පුතා? හරියන්නේ එන්න නිලධාරියෝ ගැති වෙලා හොරා කණ්ඩ යන ගමනේදී පුතේ තියෙන්නේ ප්‍රාණඝාතේ, ඊළඟට තියෙන්නේ අදත්තාදාන. ඔය මිනිස්සු මරණ තරමක් මරන්නේ පුතා හොරකම් වහගන්නනේ. හොරකම් වහගන්න. අදත්තාදානේ කිව්වේ හොරකම. මෙතන හොරකම් නොකරපු අය ඉන්නවනම් අඩුවෙන් ඉන්නේ. නේද? ඉතින් හාඳුනේ අපි හොරකම් කරලා නැහනේ. අපි රාජ්‍ය සේවකයොත් නෙමෙයි. කියලා ඔබට හිතෙනවද? සමෘද්ධිලාභියෝ ඔක්කොම හොරු. ඇයි හාඳුනේ එහෙම කිව්වේ? ඔයාලා සමෘද්ධිය ගන්න සුදුසුකම් තියන අය නෙමෙයි පුතා. සමෘද්ධිය දෙන්නේ රුපියල් 3000ට වඩා අඩු ආදායම් තියන අයට. රුපියල් 3000ට වඩා අඩු ආදායම් තියන අයට මාසෙකට 3000ට වඩා අඩු ආදායමක් තියෙන. වලිමුනි කන්දේ කවුද ඉන්නේ? වලිමුනි කන්දේ මාසේ දවස් 30ක් තියෙනවා. දවස් 30ට රුපියල් 3000ක් හොයාගන්න බැරි හිඟන්නා මට පෙන්වන්න වලිමුනි කන්දේ. එහෙම කවුරුවත් නැහනේ. එහෙම නැතුව තියෙද්දි ආණ්ඩුවට බොරු කියලා ලියුම් ලියලා දීලා හොරා කන සමෘද්ධිකාරයෝ ඔක්කොම හොරු. ඒ සියලු දෙනාටම සමෘද්ධිය අනුමත කරපු සමෘද්ධි සංවර්ධන නිලධාරියා මහ හොරා. මම හොඳට දන්නවා. ඒ වගේම ගාමසේවක මහත්තයා ඉන්නව නේද? දුක හිතන්න එපා මම මේවා කිව්වාට. සමහර කියන එක දාගන්න ඕනේ. සමහර දාගන්න නැත්තම් රිදෙනවා. නියන් සහනාදාර දෙනවනේ. මේ පැත්තට තිබ්බේ නෑනේ. තිබ්බද? නියන් සහනාදාර දෙනකොට චක්‍රෝලයක් හදනවනේ. ඒකේ තියෙන්නේ පුතා නිත්‍යානුකූල සහනාදාර හම්බෙන්න පුළුවන් 70යි. 95ක් විතර දානවා පුතා. ඒ චක්‍රෝලේ තියෙන්නේ නාම ලේඛනේ ගෙදර. ඒක ගෙදර තියෙන්නේ. වැඩපොළට ඒක ගේන්නේ නැහැ. වැඩපොළට ගේන්නේ 71. 71 නන් ලකුණු කර ගන්නවා පුතා එදිනදාට. ගෙදර ගිහිල්ලා 95ක පුරවනවා. ඒ කියන්නේ වැඩියෙන් තියනවනේ 25ක් එවුන් හැමදාම පැමිණීම. එවුන් හැමදාම පැමිණිලා. අවසානයේ පුතා ඒකට මුදල් හරි බඩු හරි නිකුත් කරනකොට රජයේ කාර්යාලයට යවන්නේ අර හොරට හදාපු ලේඛනේ 95ක 25 දෙනෙකුගේ වුණා ගන්නවා. කවුද ගන්නෙ? චක්‍රෝලේ ලකුණු කරන්න ආරච්චි මහත්තයා දාපු ඔය ගම් වල ඉන්නවානේ තරව්කාරයා. මොකද මේ මිනිහට කියන නමක් තියෙනවා. ඕර්සෙල් ඒක ගන්නවා. එයයි අරුන්දයි දෙන්න බෙදා ගන්නවා පුතා. වැසිකිලි වලකට බැහැලා පිඟානට අරන් සප්පායම් වෙයා. අර අහිංසක මිනිස්සුන්ගේ නැති බැරිකම පියවන්න දෙන මේ සහනාදාරෙත් හොරට කනවා නම් මොකද්ද පුතා ඒ ජීවිතේ? මොකද්ද ඒ ජීවිතේ? මිනිහෙක්ද අපි? නිවන් තියනවද? නෑනේ. දැන් මං එනකොට බණක් අහගෙන ආවා රේඩියෝ එකේ. මට තේරුන්නේ නෑ අප්පා. මට තේරුන්නේ නෑ ඒක බර වැඩි අප්පා. මට තේරුනේ නැත්තම් මං කිව්වා අපේ හාඳුන්නේ ඔහොම බණක් වලිමුනි කන්දට කියලා මොකද ඇති ඵලෙ. මෙවුන්ට තේරෙන්නෙම නෑ. මේකේ ඉන්න හොරාමයි කියලා පෙන්නලා සත්තු මරණ එකේ ආදීනවත් එක්ක පෙන්නලා කාමයේ වැරදවා හැසිරෙන එකේ ආදීනවත් එක්ක පෙන්නලා බොරු කියන එකේ ආදීනවත් එක්ක පෙන්නලා අරක්කු බොන මත් වෙන ද්‍රව්‍ය ගැනීමේ ආදීනවත් එක්කම් පෙන්නලා ඒ කරුමෙන් අත මිදිච්චි සත්පුරුෂයෙක් හැදුවොත් ඌ දාන සීල භාවනාදී පින්කම් වලට බර වෙයි. එතෙන්ට එනකන් හැදුවොත් ඒ ඇති හඳුන්නේ නිවන හොයාගන්න.
මේ කරවා මොකවත් දන්නේ නැති ඒකාට පුතා පරමාර්ථ ධර්ම අභිධර්මයේ කියනවා. අභිධර්මයේ තේරුම් ගන්නේ කොහොමද? මේ කොටුපයින් මේක. මේ 365 දවසේ හොරා කන මේකට අභිධර්මයේ. ඌට ඒ කියන එක